කොහොමද ඔයාලට? ඉතින් අලුත් vlog එකක් අරගෙන ඉන්නේ සති කිහිපයකට පස්සේ. අපි වෙසක් වලට ඇවිදින්න ගියා. ඉතින් ඒ නිසා වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඇවිදින්න ගියපු තැන් නම් වීඩියෝස් ගත්තේ නැහැ. හේතුව මට හිතුණා පොඩ්ඩක් එන්ජොයි කරනවා කියලා. ඒ වගේම අපි උඩුපිලේ යශෝධරා මහමෙවුනා අනගාരികා සුපුවට ගියා. ඉතින් එතන වීඩියෝ කරන්න එහෙම මට මයින්ඩ් එකක් තිබ්බේ නැහැ. මට ගිය වෙලාවෙ ඉඳන් තිබ්බේ එතන හොඳට මං ඒ දවස මං ගත කරනවා කියන එක. ඉතින් ඒ ගිහින් ඇවිල්ලා අපි ගියේ 10 වෙනිදා ගිහිල්ලා අපි ආවේ 14 වෙනිදා. 14 වෙනිදා මම වැඩට ගියෙත් නැහැ. අපි ආවේ 14 වෙනිදා. ඊට පස්සේ 15 ගියා. 16 මම ආයෙත් ගෙදර නැවතුණා. අසනීප නිසා පොඩි නිවාඩුවක් ගත්තා. ඊට පස්සේ මේ 17 සෙනසුරාදා මට හිතුණා vlog එකක් කරන්න ඕනි කියලා. vlog එකක් ගොඩ දවසකින් දාන්නත් බැරි වුණ නිසා. ඉතින් උදේම නැගිටලා පොඩ්ඩක් ඉඳලා වොච් එකක් එහෙම දාගෙන මගේ ස්ටඩීස් වැඩ පොඩ්ඩක් හිර වෙලා තිබ්බා. ඒ කියන්නේ නෝට්ස් ටිකක් එහෙම ලියා ගන්න හිර වෙලා තිබ්බා. ඒ ටික මම ලියලා ඉවර කරනවා කියලා හිතාගෙනම නැගිට්ටේ. ඊට පස්සේ උදේම ඒ වැඩේ දැන් මේ ඉවර කරා. ඒ වැඩේත් ඉවර වෙලා කෝක් එකක් බොන්න ඕනි කියලා හිතුණා. සොෆ්ට් ඩ්‍රින්ක් එකක්. ඉතින් ඒකත් බීලා අද මගේ දවස කොහොමද ගත වෙන්නේ කියලා බලමු. එහෙනම් දිගටම vlog එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙන් මම ඉල්ලනවා. ඒ වගේම ඔයා මගේ channel එක බලන්නේ අලුතෙන් නම් channel එකට එකතුනේ අලුතෙන් නම් මාව subscribe කරන්න කියලාත් ඉල්ලනවා. ඊට පස්සේ ඒ වැඩ ඉවර වෙලා ටිකක් වෙලා ඉඳලා පේමන්ට් එක හොදලා දැම්මා. නැන්දා කිව්වා අපි මේක පොඩ්ඩක් හොදලා දාමු කියලා. මොකද දැන් වැස්ස කාලේ නිසා පොඩ්ඩක් මඩ වෙනවා. ඒ නිසා අපි මේක හොදලා දැම්මා. ඊට පස්සේ මෙතන තිබ්බ මල් පැල ටික ඔක්කොම අයින් කරා. අපි කලින් මොකද හොඳටම අවුව වැටුනහම ඇන්තූරියම් සහ අනිකුත් මල් පැල ටික සවුත්තු වෙනවා. ඒ නිසා දැන් ටික වැස්ස එන නිසා අපි හිතුවා මල් පැල ටික ඒ විදිහට මයිනින් තියලා අපි ගස් ಜಾති මෙතන ඉස්සරහින් තියමු කියලා. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර හැදුණු තවත් ලස්සන මලක්, රෝස මලක්. ඔයාලට තව vlog එකකින් අපේ ගෙදර තියෙන මල් මොනවද කියලා පෙන්නන්නම්. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා මම ගියා මල් වාසයකට දාන්න ඇන්තූරියම් මල් ටිකක් කඩාගෙන එන්න. ඉතින් පොඩි එක්කෙනත් එක්ක ගියේ අපේ නැන්දගේ පුතා එක්ක. ඉතින් එයා පොඩ්ඩක් වීඩියෝ කරනකොට එයාගේ ඇඟිල්ල වැදිලා තමයි මේ සයිඩ් එකෙන් මේ වෙලා තියෙන්නේ. මේ විදිහට ඉතින් වැස්සේ අපි දෙන්නම ගියා මල් ටිකක් කඩාගෙන එන්න. ඉතින් මේ තියෙන්නේ මං කඩාගත්තු ඇන්තූරියම් මල් ටික. මේ ටික මං කඩාගත්තේ ගෙදරින් නෙමෙයි. අපේ ගෙදර පහළ තියෙන මේ පොඩි කැලෑවක් වගේ තියෙන එතනින්. ඉතින් සමහර අයට මෙහෙම මල් ටිකක් කඩලා වාසයකට දාන්න තරම් දැන් නගරවල ඉන්න අයට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මං හිතනවා මං ඒ අතින් ගොඩක් වාසනාවන්තයි මේ වගේ ලස්සන පරිසරයක ජීවත් වෙන්න ලැබුණ එක. ඉතින් මගේ ආසාවක් තියෙනවා ඉස්සරින් නම් මේ විදිහට වතුරට මල් දාලා ගෙදර ලස්සනට තියන්න. ඒක මගේ මනසට මාරම රිලැක්ස් වෙන දෙයක්. ඔයාලා හිතනවා නම් මනස රිලැක්ස් වෙන්න අපි භාවනා කරන්න ඕනි, යෝගා කරන්න ඕනි, ජර්නලින් කරන්න ඕනි, චිත්‍ර අඳින්න ඕනි. ඒ වගේ දේවල් විතරයි තියෙන්නේ කියලා නැහැ. අපිට අපේ ඔළුව මනස රිලැක්ස් කරගන්න අපි කැමති ඕන දෙයක්. අපි කැමති ඕන දෙයක් කරනවා නම් එතනින් වෙන්නේ අපේ මනස රිලැක්ස් වෙන එක. ඉතින් මේක දකින කෙනාටත් ඒක ප්‍රියයි. මම මේ වගේ වැඩක් කරපුවම මගේ මනසටත් මාරම
රිලැක්සිං එකක් දැනෙනවා. ඉතින් මෙන්න මෙතන මං ගෙදර කැමති තැනක්, දකින්න ආස තැනක්, මගේ ඇතුලේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියෙනවා. මං ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදනවා කියලා ඔයාලා දන්නවනේ. ඉතින් මේ පේන අර අතු විහිදලා තියෙන ගහ එළියේ තියලා තිබ්බාම හරියට හැදුනේ නෑ. මං ඒක ඇතුලෙන් තිබ්බා. ඊට පස්සේ ඒක ලස්සනට හැදුනා. ඊට පස්සේ මම ගියා තිත්බටු කඩන්න. මේ මඤ්ඤොක කොලත් එක්ක ඔයාලා දන්නවනේ තිත්බටු දාලා හැදුවාම හරිම රහයි කියලා. ඔයාලත් ඒක දන්නේ නැත්නම් අදම try කරන්න. මඤ්ඤොක කොල හදනවා නම් තිත්බටු ඒකටම දාලා තලලා හදන්න. ඒක මාරම ෆ්ලේවර් එකක්. ඊට පස්සේ අපි ටිකක් හවස් වෙලා අපි හිතුවා වැස්ස පායලා තිබ්බේ. අද උදේ ඉඳන්ම වැස්ස පායලා තිබ්බේ. අපි හිතුවා ගෙදරටම වෙලා ඉන්න නැතුව පොඩ්ඩක් අපි චුට්ටක් ඇවිදලා එමු කියලා. මේ ළඟ අපේ ගෙවල් ළඟම අපි ගියා පොඩ්ඩක් ඇවිදලා එන්න. ඒ ගියපු අතරේ ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම වීඩියෝ එකට ඇඩ් කරා. ඒ ගිහින් ඇවිල්ලා චුට්ටක් නිදාගෙන පොඩ්ඩක් තෙමුණා. කටහඬ තවුල් ගිහින් තියෙන එකයි. පොඩ්ඩක් නිදාගෙන නැගිටලා වොෂ් එකක් දාගන්න තමයි දැන් මම මේ ලෑස්ති වෙන්නේ. වොෂ් එකක් එහෙම දාලා හවස බුදු පහන තියලා ගෙදර දුම් අල්ලලා ඒ දේවල් කරා. ගෙදරට මේ විදියට හවසට ලස්සන මල් වට්ටියක් හදලා ඒ බුදු පහන තියලා හනුකూరు පත්තු කරලා හවසට පිරිත් දාලා මොනවා හරි බුදු පූජාවක් හරි බෝධි පූජාවක් හරි අපි දාලා මේ විදියට දුම් ඇල්ලුවාම මාරම ඒක හිතට කියාගන්න බැරි තරම් හැඟීමක්. ඊට පස්සේ මට හවස ඔන්ලයින් ක්ලාස් එකක් තිබ්බා. ඒකත් ඉවර වෙලා රැට කාලා හෙට උදේට කැඳ හදන්න ඕනි කරන දේවල් ටික මේ විදියට ලෑස්ති කරලා තිබ්බා. ඊට පස්සේ අද දවසේ අවසාන වැඩේ විදිහට මගේ හෙට දවසේ කරන්න තියෙන දේවල් ටික ටුඩු ලිස්ට් එකක් මම ලිව්වා. මම ක්ලාස් එකේ ඉන්න අතරතුරේ පොඩි ටිකක් ලිව්වා. දැන් මම යන්නේ ඉතුරු ටික ලියන්න. ඉතින් ඔයාලත් ඔයාලගේ දවස ලස්සනට ප්‍රොඩක්ටිව් විදියට ගත කරන්න කැමති නම් මේ විදියට ටුඩු ලිස්ට් එකක් හදාගන්න. උදේ නැගිට්ටාම මම මේ වැඩ ටික කරනවා කියලා ඔයාලත් ලිස්ට් එකක් හදාගන්න. එතකොට දවස මම ඊළඟට කරන්න ඕනේ මොකක්ද කියලා හිත ඉන්න දෙයන්න. ආර ලස්සනට දවස් වැඩ ටික ගලාගෙන කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ. මමත් ඔන්ලයින් බිස්නස් එකක් කරනවා. මං හිතුවා ඔයාලට ඔන්ලයින් බිස්නස් කරන අය මගේ පොඩි බිස්නස් කරන අය මගේ බිස්නස් පේජ් නම්බර එකට මෙසේජ් දාලා අහනවා අක්කේ මාව ප්‍රොමෝට් කරලා දෙන්න පුළුවන්ද, මගේ පේජ් එක ප්‍රොමෝට් කරලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඒකට හිතුවා මම කරන උදව්වක් විදිහට කිසිම මුදල් අය කිරීමක් නැතුව ඔයාලගේ පේජ් එක ප්‍රොමෝට් කරලා දෙන්නම් කියලා. ඒකට හැබැයි මට ඔයාලගේ නිකම්ම මට පේජ් එක ප්‍රොමෝට් කරන්න වෙන්නේ නැහැ. මොකද ඔයාලගේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක බලන්න වෙනවා. ඒ නිසා ඔයාලා කරන ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් මට ප්‍රොඩක්ට් එක ඔයාලා කැමති නම් මට ප්‍රොඩක්ට් එක එවලා ඒක මට පුළුවන් ඔයාලට ප්‍රොමෝට් කරලා දෙන්න. නිකම්ම මට ඔයාලා කිව්ව පාලියට ප්‍රොමෝට් කරන්න බෑ. මොකද මම ඒ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක බලලා තමයි තව කෙනෙක්ට ඒක රෙකමන්ඩ් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකටත් උත්තරේ මම දැන් ඔන්න දුන්නා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මම හිතාගෙන ඉන්නවා මේ සතිය ඇතුළත තව vlog එකක් ගේන්න. වැඩ කරන දවසක vlog එකක්. එහෙනම් ඒ වීඩියෝ එකෙන් ආයෙත් හමු වෙමු. අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම හිමා.